අද මම කෘමිනාශකයක් මගේ ඇන්තූරියම් වගාවට යොදන්න හිතුවා. ඒ නිසා මම හිතුවා ඔයාලටත් පොඩි දැනුමක් මේ පිළිබඳව ලබා දෙන්න ඕනි කියලා. මම ඇත්තටම වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට ගේන්නම් කෘමිනාශක පිළිබඳව සම්පූර්ණ වීඩියෝවක්. අද මම පොඩි දල අවබෝධයක් දෙන්න විතරයි යන්නේ. මොකද මම අද කියන්න යන්නේ කෘමි හානියක් නැතිව වුණත් අපි අපේ වගාවට කෘමිනාශක පාවිච්චි කරන්න ඕනෙමයි. ඉතින් මාසෙකට වතාවක් අපි අනිවාර්යයෙන්ම කෘමිනාශකයක් පාවිච්චි කරන්න ඕනි. කෘමි හානියක් නැති වුණා. මොකද කෘමි හානියක් ඇති වුණාට පස්සේ අපිට ගොඩාක් කරදර වෙනවා ඒ කෘමි රෝගය වළක්ව ගන්න, කෘමි හානිය වළක්ව ගන්න. ඉතින් ඊට වැඩිය ලේසි අපිට මාසෙකට වතාවක් කෘමිනාශකයක් පාවිච්චි කරගෙන කෘමි හානියක් වගාවට වැළඳෙන්නේ නැතිව පවත්වා ගන්න එක. එතකොට මේ කෘමි හානියක් වැළඳුනොත් සිද්ධ වෙන්නේ එකක් ලොකු වියදමක් යනවා අපිට ඒ සඳහා අවශ්‍ය වෙන කෘමිනාශක තෝරගන්න වෙනවා. එතකොට මාසෙකට කීප සැරයක් අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. අනිත් දේ තමයි කොළ කපලා දාන්න වෙනවා. මොකද කෘමි හානි සිද්ධ වුණු කොළ අපි තියාගන්නේ නැහැ. ඒවා අපි කපලා අයින් කරනවා. ඒතර ගහ දුර්වල වෙනවා. අනිත් එක කෘමි හානි වැළඳුනාට පස්සේ ගහ කැත වෙනවා. ඉතින් අපිට ඒක විකුණ ගන්නවත් බැරි තත්වයකටපත් වෙනවා. ඊට පස්සේ ගහ ආයි යථා තත්ත්වයටපත් කරගෙන තමයි අපිට ඒක විකුණ ගන්න වෙන්නේ. ඉතින් ඒකෙන් අපිට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ කෘමි හානි ඇති නොවන විදියට වගාවක් පවත්වාගෙන යන්න. ඉතින් කෘමි හානියක් නැති වෙලාවේදී වුණත් සාමාන්‍යයෙන් මම මාසෙකට වතාවක් අනිවාර්යයෙන්ම වගේ කෘමිනාශකයක් පාවිච්චි කරනවා. ඉතින් මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ එක මාසෙක ඇබමැක්ටින් පාවිච්චි කරනකොට අනිත් මාසේ මම ඇඩ්මය පාවිච්චි කරනවා. එතකොට මේ ඇබමැක්ටින් එක සාමාන්‍යයෙන් අපිට ඇඩ්මය කියන්නේ ටිකක් ඒකේ ගාණ වැඩි. ඇඩ්මය එකක් මේ ඇබමැක්ටින් එකක් නම් අපිට රුපියල් 1000ක් වගේ වෙනකොට මිලදී ගන්න පුළුවන් වුණාට ඇඩ්මය එකක් ඒ වගේ දෙගුණයක විතර මිලෙන් වැඩි. නමුත් රෝගී තත්වයක් කියන්නේ කෘමිහානි තත්වයක් නැති වෙලාවකදී වුණත් ඇබමැක්ටින් එකටත් වඩා සුදුසුයි ඇඩ්මය එක පාවිච්චි කරන එක. මොකද ඇඩ්මය කියලා කියන්නේ කෘමිහානි රාශියකටම යොදා ගන්න පුළුවන් කෘමිනාශකයක්. ඉතින් අපි හිතමු දැන් අපිට ඇඩ්මය එකක් මිලදී ගන්න බැරි කෙනෙකුට වෙනත් කෘමිනාශකයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇබමැක්ටින් එක. ඇබමැක්ටින් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඇබමැක්ටින් එක අපිට වෙන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක අපි තෝරගන්නේ මෙහෙමයි. මෙතන තියෙනවා කේතයක්, කේත අංකයක්. දැන් බලන්නකෝ. මේ ඔක්කොම ඇබමැක්ටින්. ඉතින් මම දැන්ට පාවිච්චි කරන්නේ මෙන්න මේ ඇමි ඇබමැක්ටින් කියන එක තමයි මම ළඟදී ගෙනාවේ. ඉතින් ඊට ඉස්සෙල්ලා ගෙනල්ලා තියෙනවා මම මිට්සු ඇබමැක්ටින්, ඇබා ඇබමැක්ටින් ඔන්න ඔය කියන ඒවා. ඉතින් මේවා ඉවර වෙච්ච බෝතල් මේ මම ඔයගලන්ට අර පෙන්වන්න ඕන හින්දායි ගත්තේ. සමහර ඒවා නම් මම අයින් කරලා මේ දෙක තමයි දැන් මාගාව ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර මේ කේතය එකම ඒවා අපි වගාවට හැමදාම පාවිච්චි කරන්නේ. මේ මාසෙත් මේක පාවිච්චි කරලා ඊළඟ මාසෙත් මේක ඊළඟ මාසෙත් එහෙම පාවිච්චි කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ ඔයගලන්ට පේනවා මෙන්න මෙහෙම. මේ බලන්නකෝ. 6 කේතයේ සහිත කෘමිනාශකයේ එකම ශේෂ්ත්‍රයක් සඳහා අඛණ්ඩව යෙදීමෙන් වළකින. ඒතර අපි මේ එකම එක පාවිච්චි කරොත් සිද්ධ වෙන්නේ ඒ කුමීන් මේකට ඔරොත්තු දෙන විදියට හැදෙනවා. ඊට පස්සේ අපි මේ කෘමිනාශකයේ කොච්චර පාවිච්චි කරත් ඒ කෘමි හානිය වළක්ව ගන්න බැරි වෙනවා. ඒකින්ද අපි අඩුම අපි පාවිච්චි කරන්නේ එක්ක මාස දෙකයි. ඒ කියන්නේ දෙපාරයි තමයි උඩරිම පාවිච්චි කරන්නේ. ඊට වැඩි අපි පාවිච්චි කරන්න යන්නේ නැහැ. දැන් අපිට මේ මාසේ ඇබමැක්ටින් පාවිච්චි කරලා ඊළඟ මාසෙත් දෙයක් නැති වුණොත් අපිට ඇබමැක්ටින් එක පුළුවන්. හැබැයි ආයි අපි ඇබමැක්ටින් පාවිච්චි කරන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම වෙන එකක් පාවිච්චි කරන්න ඕනි කේතේ වෙනස් එකක්. ඒතර මේ කේතය එක වෙන දැන් මේකේ 6 වුණාට ඇඩ්මය එකේ කේතාංකය 4. ඒකින්ද අපිට ඇබමැක්ටින් එකයි ඇඩ්මය එකයි පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මෙයාගේ කේතය 1. ඉතින් මේකත් අපිට පුළුවන් මේ ඇබමැක්ටින් වල කේතය 6 මෙයාගේ 1 මෙයා පාවිච්චි කරන්න පුළුවන්. තව තියෙනවා අපිට මෙන්න මෙයා ඇක්ටාරා. ඇත්තටම මේ බෙහෙත් යොදන්නේ එක එක රෝගී මේ එක එක කෘමි රෝගී තත්වයන් සඳහා. ඒතර මේ ඇක්ටාරා කියලා එකක් තියෙනවා. එයාගේ කේතේ 4. ඒතර මේ ඇක්ටාරා එකයි ඔයාලට
මේ ඇබමැක්ටින් එකයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට පුළුවන්. හැබැයි ඇක්ටාරා එකයි අපි ඇඩ්මයර් එකයි පාවිච්චි කරන්නේ. ඇඩ්මයර් එකෙත් කේතය 4, ඇක්ටාරා එකෙත් කේතය 4. තව කෘමිනාශක වර්ග ගණනාවක්ම තියෙනවා. ඉතින් ඕගොල්ලෝ සමහරට මේ වෙනකොටත් ඒවා පාවිච්චි කරනවත් ඇති. මම මේ පිළිබඳව දැනුම වෙනම වීඩියෝ එකකින් කරන්නම්. ඉතින් දැන් අපි ගත්තාම තව තියෙනවා මේ ඕගලන්ට මේ ඕගොල්ලෝ පාවිච්චි කරන කෘමිනාශක ගත්තාම මෙන්න මේ කලර් බෑන්ඩ් එකක් තියෙනවා. මේ බලන්නකෝ මේකේ කහපාට මේ ඔක්කොගෙම තියෙන්නේ කහපාට. මේකෙත් තියෙන්නේ කහපාට කලර් තීරුවක්. මේ බලන්නකෝ. නමුත් මෙයාගේ තියෙන්නේ කොළ පාට. එතකොට මේ පාට වලින් සඳහන් වෙන්නේ මේ කෘමිනාශකයේ තියෙන කියන්නේ අපිට කොච්චර දැන් මේ සමහර ඇත්තටම කෘමිනාශකයක් කියලා කියන්නේ පරිසරයට වගේම අපිටත් හොඳ නැති දෙයක්. ඒකින්ද පුළුවන් තරම් අවම වෙන විදිහට තමයි අපි කෘමිනාශක පාවිච්චි කරගන්නත් ඕනේ. ඉතින් මේ පාටින් සඳහන් වෙන්නේ මේ කෘමිනාශකයේ කොච්චර අනතුරුදායකද කියන එක. කියන්නේ කොච්චර හානිකරද කියන එක. ඉතින් සමහර ඒවා තියෙනවා රතු පාට එකක් කල මේ වගේ තීරුවක් පටියක්. සමහර ඒවා කහ පාට, සමහර ඒවා නිල් පාට, සමහර ඒවා කොළ පාට. ඒතර රතු පාට ලේබලයේ තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ අතිශයින්ම අනතුරුදායකයි කියන එක. එන්නේ ගොඩාක් ඒක හානි කරයි. පරිසරයට වගේම අපිට. අනිත් එක කහ පාට. ඊළඟට කහ පාට. කහ පාටින් වෙන්නේ ඊටා අනතුරුදායකයි කියන එක. ඒ කියන්නේ ඒකත් ගොඩක් අනතුරුදායකයි. ඊළඟට නිල් පාට එකක් එනවා. දැන් මට පෙන්වන්න නැහැ. නිල් පාට එකකින් පෙන්වන්නේ මධ්‍යස්ථව අනතුරුදායකයි කියන එක. ඒකත් අනතුරුදායකයි ටිකක් අඩුයි හැබැයි. ඊළඟට කොළ පාටින් කියන්නේ තරමක් අනතුරුදායක. කියන්නේ අනතුරුදායක බව අඩුම වෙන්නේ මේ කොළ පාටින්. ඉතින් කහ පාට ඒවා තමයි ගොඩක්ම අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකින්ද හරිම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඕගොල්ලෝ දැන් මේකේ තියෙනවා මෙන්න මේ වගේ ලේබල් එක. මේ බලන්නකො මෙහෙම කොලයක් තියෙනවා. හැම එකම මෙහෙම අපිට ගලවලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඕගොල්ලෝ කෘමිනාශකයක් ගෙදරට ගෙනාපු ගමන්ම අනිවාර්යෙන්ම මේ කොලේ ගලවලා තියෙන සේරම කියවන්න. මේ කොලේ තියෙනවා අපිට වැදගත් හැම දෙයක්ම. අපි කොහොමද මේ කෘමිනාශකය පාවිච්චි කරන්නේ? මේක ඇඟේ ගෑවුනොත් ඇහැක තැවරුනොත් මොනවද අපි කරන්නේ? එතකොට මොන කෘමි හානිත් සඳහාද මේක පාවිච්චි කරන්නේ? ඉතින් මේ තියෙන්නේ මේක ඇඩ්මයර් එකේ මේ බලන්නකො මේ දාලා තියෙන ඇඩ්මයර් එකේ තිබුණු කොලේ. ඉතින් මේක ගත්තාම මේකේ තියෙන ඇන්තූරියම් වගාවට කොහොමද අපි මිශ්‍ර කරන්න ඕනේ? ඒ වගේම මේ අවශ්‍ය දේවල් සේරම තියෙන. ඉතින් මේ ගත්තාම අනිවාර්යෙන් ඕගොල්ලෝ මේව කියවන්න ඕනේ. මේ තියෙන්නේ මේ මම ගෙනල්ලා තියෙන එක එක කෘමිනාශකවල ඔය වගේ තියෙන සියලුම විස්තර සඳහන් වෙන කොලයක් තියෙනවා. ඒක ඉතින් කියවන්න ඕනේ. අනිත් එක තමයි කෘමිනාශකයක් අපි පාවිච්චි කරනකොට අපිත් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මුහුණු ආවරණ කරගන්න ඕනේ, ඇස් දෙක ආවරණය කරගන්න ඕනේ, මුළු ඇඟම වැහෙන විදියට ඇඳුමක් ඇඳ ගන්න ඕනේ. ඉතින් ඒ විදියට අපි හරිය සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් එක මේ වගේම පොඩි ළමයි ගෙවල් වල ඉන්නවා නම් අනිවාර්යෙන් මේගොල්ලන්ට අහු වෙන්නේ නැති තැනකින් මේවා අයින් කරන්න ඕනේ. අනිත් එක මේවට එළිය වැටෙන්න තියන්නේ නැහැ. මේ තියෙන්නේ දුඹුරු පාට බෝතල්. දුඹුරු පාට බෝතල් වල තියෙන සියලුම දේ ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති. අනිවාර්යෙන් හිරු එළිය වැටෙන්නේ නැති තැනක තියන්න ඕනේ. මම නම් කබඩ් එකක් තියෙනවා. ඒක ඇතුලේ ලාච්චුවක් ඇතුලට දාලා තමයි හරි ප්‍රවේශම් සහගතව මේ කෘමිනාශක තියලා තියන්නේ. ඉතින් තව දෙයක් තමයි ඔයගොල්ලෝ විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ මේ කෘමිනාශකයක් අපි පාවිච්චි කරන්න ගන්නකොට කෘමිනාශකවල තියෙනවා සංස්ථානික සහ සංස්ථානික නොවන කෘමිනාශක කියලා. එතකොට මේ දැන් මේ අපි මේ පාවිච්චි කරන මම මේ කතා කරපු ඇබමැක්ටින් ඒ සියල්ලම සංස්ථානික නොවන. ඒ කියන්නේ සංස්ථානික නොවන කියන්නේ මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. මේ කොලේ උඩම සඳහන් වෙනවා ඔයගලන්ට පේනවා ඇති සංස්ථානික නොවන කෘමිනාශකයක් මෙන්ම ඇකරිනාශකයේකි ස්පර්ශීය සහ ආමාශගත වශයෙන් විෂ ඇති කරයි කියලා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ සංස්ථානිකයි කියලා කියන්නේ සංස්ථානික නෑ. දැන් ඇඩ්මයර් කියන්නේ සංස්ථානික එකක්. සංස්ථානිකයි කියන්නේ එයාට පුළුවන්කම තියෙනවා පත්‍ර වලින් වගේම මුල් වලින් මේ අපි පාවිච්චි කරන කෘමිනාශකي උරා ගන්න. උරාගෙන දවස් ගණනාවක් මේ ශාකයේ තියාගෙන ඉන්න පුළුවන්. එතකොට මේ ශාකය මේ කෘමීන් ආහාරයට ගන්නකොට අන්න කෘමීන් විනාශ වෙලා යනවා. එතකොට මේක මේ
ශාකයේ තැම්පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇතුලේ ඒ උරාගෙන පත්‍රවල ශාකයේ හැම කොටසකම මේ කෘමිනාශකය ඇතුළත් වෙලා තියෙනවා. ඒතර ඒක ආහාරයට ගන්නකොට කෘමීන් මැරිලා යනවා. දැන් මේව පාවිච්චි කරන්නේ මේ බලන්නකො ස්පර්ශීය සහ ආමාශගත වශයෙන්. ස්පර්ශීය කියන්නේ අනිවාර්යයෙන්ම මේ කෘමියාගේ ඇඟේ මේක ගෑවෙන්න ඕනි කෘමියා විනාශ වෙන්න නම්. ආමාශගත කියන්නේ මේක මේ අපි කෘමිනාශකයේ අපි දාලා තියෙන වෙලාවේදී පත්‍රය ආහාරයට ගැනීමෙන් ඒ කියන්නේ ආමාශගත වෙන්නේ මොනේ ආහාරයට ගැනීමෙන් එයාව හානි වෙන්න පුළුවන්. එතකොට අපි මේ ඇත්තටම ස්පර්ශ වුණොත් විතරයි මේ අපි මේ කතා කරන දැන් මෙන්න මේ කෘමිනාශකය කියන්නේ ඇබමැක්ටින් වගේ එකක් පාවිච්චි කරාම වෙන්නේ අනිවාර්යයෙන්ම කෘමියාගේ ස්පර්ශ වෙන්නම අපි ස්ප්‍රේ කරන්න ඕනේ. ඒකින්ද සාමාන්‍යයෙන් කෘමීන් ඉන්නේ පත්‍රයේ යට. අනිවාර්යෙන් පත්‍රයේ යට තලිය. හැමතැනම කෘමීන් ඉන්නවා. නමුත් බොහෝ දුරට ඉන්නේ පත්‍රයේ යට. ඒකින්ද අනිවාර්යෙන් කෘමිනාශකයේ පාවිච්චි කරනකොට අපි පත්‍රයේ යටට වදින විදියට අනිවාර්යෙන් ගහේ හැම තැනකටම ඒක මාධ්‍යයටත් වැදුනට කිසිම ගැටලුවක් නැහැ. මාධ්‍යයට, කඳට, පත්‍රවලට විශේෂයෙන්ම පත්‍රයේ යටට වදින විදියට තමයි අපි කෘමිනාශකයේ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම අද පාවිච්චි කරන්න යන්නේ ඇමි ඇබමැක්ටින් කියන එක. ඒ කියන්නේ ඇබමැක්ටින් ඒකේ සාමාන්‍යයෙන් ලීටර එකකට මේකෙන් මිලිලීටර එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මම ලීටර 10ක් ජලය ගන්නවා නම් මෙයාගෙන් මිලිලීටර 10ක් මම යොදා ගන්න වෙනවා. ඉතින් ඒ විදිහට කරලා අපි මුලින්ම මෙයාගෙන් මිලිලීටර 10ක් මැනලා අපි ස්ප්‍රේ දැන් මම ලොකු මේ ස්ප්‍රේ කෑන් එකකින් තමයි මම ස්ප්‍රේ කරන්නේ. ඒකින්ද මට මිලිලීටර 10ක්ම පාවිච්චි කරන්න පුළුවන්. මිලිලීටර 10ක් මම ස්ප්‍රේ යන්ත්‍රයට දාලා ඊට පස්සේ ජලයේ ලීටර 10ක් දාලා හොඳින් කලවම් කරලා මම ගස්වලට අර කියපු ආකාරයට මේ ගහේ සෑම තැන තෙමෙන විදියට සහ අනිත් එක මාධ්‍ය තෙමෙන විදියට අනිවාර්යයෙන්ම අපි ස්ප්‍රේ කරන්න ඕනේ. ඉතින් තව පොඩි මම අවබෝධයක් දෙන්නම් මම ඊළඟ වීඩියෝ එක ගේන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් අපි ඇන්තූරියම් වගාවේදී අපි විශේෂයෙන්ම රෝගී තත්වයන් ඒ කියන්නේ කෘමිහානි තත්වයන් තුනක් හඳුර ගන්නවා. එකක් තමයි මයිටා හානිය, අනිත් එක තමයි කෝඩිත්තගේ හානිය, අනිත් එක තමයි පැලමැක්කගේ හානිය. ඉතින් මම අද දැන් මේ උදේ මම නිරීක්ෂණය කරනකොට මගේ ඇන්තූරියම් වගාවේ ඇත්තට මේ සැරේ මට මාස එකහමාරකින් විතර ස්ප්‍රේ කරගන්න බැරි වුණා කෘමිනාශකයක්. මේ එකක් තමයි වර්ෂාව තිබුණා ගිය ටිකේ, අනිත් එක මම සමහර දවස්වලට ගහන්න බලනකොට ස්ප්‍රේ කරන්න හදනකොට උලඟ තිබුණා. සුළං සහිත වෙලාවල් වලදී අපි ස්ප්‍රේ කරන්නෙත් නැහැ. අනිත් එක මම ටිකක් බිසි නිසා මම රැකියාවක් කරන ගමන් තමයි මේ ඇන්තූරියම් වගාව කරගෙන යන්නේ. ඒ නිසා වෙලාවේ පොඩි ඉතින් මදිකමක් නිසා මට මේ සැරේ නම් මාස එකහමාරක් දෙකක විතර කාලයක් තුලදී මට ස්ප්‍රේ කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මම දැන් අද නිරීක්ෂණය මම ඊට ඉස්සෙල්ලා දැක්කා නිරීක්ෂණය කරනකොට එක තැන තිබුණු බොටම් එකෙන් ආපු පැල 3කට මයිටා හානිය සිද්ධ වෙලා තියෙනවා මම දැක්කා. ඉතින් මම ගෙනාව ඔයගලන්ට චුට්ටක් පෙන්නන්න. ඔයාලට පේනවද මෙන්න මේ පත්‍රේ ගත්තා. මේ පත්‍රේ ගත්තාම નિયમિત හැඩයට හැදිලා නැහැ. මේ බලන්නකෝ. මේකේ නිකන් සුදු කහ පාටට උරු ඉරි ගිහිල්ලා පත්‍රේ හැඩේ වෙනස් වෙලා. දැන් මේකත් ගත්තාම මේ වගේ මේ බලන්නකෝ මේ පත්‍රයකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. වෙනස් විදියට හැදෙන්නේ. මේක බලන්නකෝ. ඇඹරිලා ගිහිල්ලා. ඉතින් මේ වගේමයි මයිටා හානියේදී මල් වලටත් හානි වෙනවා. මලුත් ඔය වගේ සුදු ඉරි ගිහිල්ලා ඇඹරිලා සමහර වෙලාවට මල උඩට එන්නේ නැහැ. ඉතින් හරි ගහකට ඇන්තූරියම් ගහකට මේක හරිම කැතයි. ඉතින් බලන්නකෝ දැන් දිගටම මේක අපි මේ අවධානයක් යොමු කරන්නේ නැතුව තිබ්බනම් ඊළඟට එන කොළවලට ওই දෙයම සිද්ධ වෙනවා. ඉතින් මුළු මේකට විතරක් නෙමෙයි අන්තිමට වෙන්නේ වගාවටම බෝ වෙලා යන දැන් වෙලාවට මේ තිබුණු එක ළඟ තිබුණු බොටම් එකකින් ආපු පැල 3කට විතරයි මේ වගේ හානි වෙලා තිබුණේ. ඉතින් ඒක දැකපු ගමන් මම මේක අයින් කරා. අයින් කළා මම සාමාන්‍ය කරන්නේ මේ වගේ රෝගී තත්වයන් තියෙන එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙයාව නෙට් හවුස් එකෙන් අයින් කරනවා. අයින් කළා වෙනම තැනක තියලා මෙයාට වෙනම ප්‍රතිකාර කරනවා. ඒතර දැන් අනිත් ඒවාට බෝ වෙලා නැහැ. නමුත් අනිත් දේවල් වලට බෝ වුණේ නැති වුණත්
අනිත් ඒවට බෝ වෙන්න ඉඩ තියෙනවා. දැන් අපි දන්නේ අනිත් ඒවට පොඩ මේ කුමිහානිය වෙන්න පුළුවන් රෝගී ලක්ෂණ නොපෙන්නුවාට. ඉතින් ඒ නිසා මෙන්න මේ කියන රෝගී තත්ත්වය මම කියන මහිතා හානිය වළක්ව ගන්නත් අපිට තියෙන කෘමිනාශකයක් තමයි මෙන්න මේ ඇබමැක්ටින් එක. දැන් ඇත්තටම මයිටා හානිය කියන්නේ කෘමිහානියක් නෙමෙයි. කෘමියෙක් නෙමෙයි මයිටාව කියන්නේ. ඒක නිසා ඔයගලන්ට පේනවා මේ මෙතන තියෙනවා කෘමිනාශකයේකි මයිටා නාශකයේකි කියලා. ඒතර මේක කෘමිනාශක සහ මයිටා නාශක කියන දෙගොල්ලන්ටම යොදන්න පුළුවන්. මේ ඇබමැක්ටින් හැම එකම ඒ විදියට ගහලා තියෙනවා. මේ බලන්නකෝ කෘමිනාශකයේකි මයිටා නාශකය. ඒතර මේ මයිටා හානිය වළක්ව ගන්න අපි මේ කෘමිනාශක පාවිච්චි කළා හරියන්නේ. අනිවාර්යයෙන්ම යට මයිටා නාශකයක් පාවිච්චි කරන්න ඕනේ. ඒතර මේ ඇබමැක්ටින් සහ ඇඩ්මයර් කියන දෙන්නම අපිට පාවිච්චි කරන්න පුළුවන් මම මෙන්න මේ කියපු මයිටා හානිය වළක්ව ගන්න. ඉතින් මම අද කොහොමත් යොදන්නේ හිටියේ ඇබමැක්ටින්. ඉතින් මේ තීන කෘමිහානිය සඳහා ඇබමැක්ටින් කියන එක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මම දැන් මේ ගස් තුන විතරනේ තිබුණේ. හැම එකටම බෝ වෙලා නැහැ. ඒකින්ද මම කරන්නේ මේ ගස් තුන වෙන් කරලා මං අද ඇබමැක්ටින් එක ගැහුවා නම් ආයි මම කරන්නේ දවස් 14කින් නැත්නම් දවස් 10කින් වුණත් කමක් නැහැ. ආයි මං ඇබමැක්ටින් එක හරි මොකද මං කිව්වා එකම එක්කෙන දෙපාරක් වුණත් මට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අද මම ඇබමැක්ටින් එක පාවිච්චි කරන්නම් දවස් 10කින් හරි නැත්නම් 14කින් හරි ආයි මට ඇබමැක්ටින් එක පාවිච්චි කරන්නත් පුළුවන් නැත්නම් මට ඇඩ්මයර් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදියට 3 සැරයක් විතර ස්ප්‍රේ කරා නම් හොඳටම ප්‍රමාණවත්. එතකොට ඕගොල්ලෝ මුළු වගාවටම මේක ස්ප්‍රේ කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒතර මම වෙන් කර ගන්නවා මේක වෙන් කරගෙන මේ 3 දිනාට විතර මම දවස් 10න් 10 හරි නැත්නම් දවස් 14න් නැත්නම් දවස් 15න් හරි නැත්නම් දවස් 14න් 14 කියන්නේ සති දෙකෙන් දෙක හරි මට පුළුවන් 3 සැරයකට ඇබමැක්ටින් ස්ප්‍රේ කරා ඊළඟට ඇබමැක්ටින් හරි ඇඩ්මයර් හරි පාවිච්චි කරා. දැන් මේ වෙලාව දෙවෙනි සතියේත් ඊළඟ දෙවෙනි සැරේටත් මම පාවිච්චි කරේ ඇබමැක්ටින් නම් 3 සැරේ මම තුන්වෙනි සැරේ ඇඩ්මයර් පාවිච්චි කරනවා. ඉතින් ඒ විදිහට මට පුළුවන් මේ රෝගී තත්ත්වය වළක්ව ගන්න. ඒකට මම කොහොමටත් දැන් මේ රෝගී තත්ත්වයේ තියෙන නිසා මම මේ වගේ එකක් දැන් පාවිච්චි කරන්න යන්නේ නැහැ. මේ මාෂල් 20 මෙතන තියෙන්නේ. මේ මාෂල් 20 පාවිච්චි කරන්නේ වෙන රෝගී තත්ත්වයක. ඒකින්ද මම මේක අද කොහොමටත් කරන්නේ නැහැ. මම ඒකින්ද මේක දැන් මගේ net house එකට මම කීප සැරයකට පාවිච්චි කරන්න යන්නේ නැහැ. මේක මාසෙකට එක සැරයක් දැන් මම දානවා. අද දැම්මම ආයි මම රෝගී තත්වයක් නොතිබුණොත් විතරක් ආයි පාවිච්චි කරන්නේ මම මාසෙකින්. එතකොට ඇබමැක්ටින්ම නෙමේ මම ඇඩ්මයර් හරි වෙන එකක් මම පාවිච්චි කරනවා. ඉතින් ඒකින්ද බය වෙලා net house එකේ තියෙන එකටත් ආයි දවස් 10න් දවස් 14න් පාවිච්චි කරන්න යන්න එපා. මොකද ඒක තේරුමක් නැහැ. මොකද අපි මේ කුමිනාශක පාවිච්චි කරන එක පුළුවන් තරම් අවම කරගන්න ඕනි නිසා. ඉතින් තව රෝගී තත්වයන් තියෙනවා. භයානකම රෝගී තත්වය තමයි පැලමැක්ක හානිය කියන්නේ. පැලමැක්ක හානිය කියන එක මම මගේ එළියේ තියෙනවා පැල වගේක් ඇන්තූරියම් පැල ටිකක් තියලා ඒව ගැන ඇත්තටම කිසිම සැලකිල්ලක් නැහැ. ඔයි මං ඇන්තූරියම් වවන්න ඉස්සෙල්ලා මුලින්ම ගෙනාපු කාලේ පැල ටිකක්. ඉතින් සමහර වෙලාවට ඒගොල්ලෝ ගැන වමනාවක් ඇත්තෙම නැහැ. ඒගොල්ලන්ට කුමිනාශකයේම ස්ප්‍රේ වෙන්නෙම නැති තරම්. ඉතින් ඒ වගේ එක තිබුණු කොලයක් මම ඔයගලන්ට කඩාගෙන ආවා. මෙන්න මේ බලන්නකෝ. මේකේ මේ පිටත බලන්නකෝ දුඟුරු පැහැයට ලක් වෙලා තියෙනවා. මේ. එතකොට මේක ටිකක් දරුණු හානියක්. පැලමැක්කගේ හානිය. මේක සාමාන්‍යයෙන් බෝ වෙන්න ගත්තොත් හරි අමාරුයි මේක නැති කරගන්නත්. ඒකින්ද දැකපු ගමන් ඔයාලගේ වගාවේ තියෙනවා නම් ඊට සුදුසු ප්‍රතිකාර කළ යුතුමයි. ඉතින් ඒවට ප්‍රතිකාර කරන්න කොහොමද කියන එක මම කියලා දෙන්නම්. පස්සේ වීඩියෝ එකකින් ඊළඟට තව එකක් තමයි කූඩිත්තගේ හානිය. කූඩිත්තගේ හානිය කියලා කියන්නේ අර ඕගොල්ලන්ට සමහරවල්ලාට දැකලා ඇති පත්‍රවල පිටිපස්සේ ඉන්දිකටු ඇනලා වගේ තියෙනවා. ඒක උඩ පත්‍රේ තලයේ බැලුවොත් කහ පාටින් දැක්කම මම එහෙම එකක් පෙන්නන්නම් පොඩ්ඩක්. මේ තියෙන්නේ මගේ මේ එළියේ තියෙන මම නිකන් මේ ගහක් යට තියලා තියෙන පැල ටික. ඔයාලට පේනවා ඇති මේ බලන්නකෝ. ඉන්දිකට්ටෙන් විදලා වගේ තියෙනවා. මේ එතකොට ඒකේ පත්‍රයේ උඩ බැලුවොත් ඕගලන්ට පේනවා මේ බලන්නකෝ. මේ පත්‍රයේ උඩ කහ පාට වෙන එක අපිට මුලදී දකින්න ලැබෙන්නේ. අපිට ඇත්තටම ඒක කල් ගියාම තමයි දකින්න. මුලින්ම අපිට දකින්න පුළුවන් මේ පත්‍රයේ
පිටුපස මෙන්න මේ විදිහට ඉඳි කටු ඇනලා වගේ තියෙනවා. කාලයක් යනකොට තමයි මේ පත්‍ර තලයේ උඩ කහ පාට වෙන්නේ. ඉතින් මේක භයානක රෝගී තත්වයක් නෙවෙයි, මේ කෘමිහානි තත්වයක් නෙවෙයි. මේක අපිට ඇක්ටාරා කියන කෘමිනාශකය පාවිච්චි කරලා මේක ඇක්ටාරා දවස් 10න් 10 දෙපාරක් යෙදුවා නම් හොඳටම ප්‍රමාණවත් මේක වගාවෙන් නැති වෙලා යනවා. ඉතින් මේක භයානක කෘමිහානියක් නෙවෙයි. නමුත් ඔයාලට පේනවා මේ පත්‍ර මේ විදියට වුණාම හරි කැතයි. ඉතින් මේ වගේ රෝගී තත්ත්වයන් ඇති නොවන විදියට මේක වග බලා ගන්න. අනිත් එක දැන් මේ ගස් ටික නම් මේ වගේ තියෙනවා නම් ඔයගොල්ලෝ එළියේ තියලා නෙට් හවුස් එක පැත්තේවත් තියන්න එපා. මොකද ඒගොල්ලන්ටත් බෝ වෙන්න පුළුවන්. දැන් මේක නම් මගේ තියෙන්නේ ගෙයිනුත් පිටිපස්සේ වත්තේ ඈතට වෙන්න තමයි මේක තියලා තියෙන්නේ. ඉතින් මට ඇත්තටම බිසී නිසා තමයි මේ ටිකට ප්‍රතිකාර කරගන්න බැරිුනේ. දැන් අද නම් මම මේකට ප්‍රතිකාරයක් කරනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ගෙත් ගස්වලට කිසිම කෘමිහානියක් ඇති නොවන විදියට බලන්න කෘමිනාශකයක් මාසෙන් මාසෙට පාවිච්චි කරාම ඇත්තටම කෘමිහානියක් ඇති වෙන්නේ නැති වෙන විදියට අපිට වගාව හරිම ලස්සනට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි මම කියපු ඇක්ටාරා එක. මේක පොඩි කුඩු එකක් තියෙන්නේ. මේකේ ග්‍රෑම් 5යි තියෙන්නේ. ඉතින් මේ ග්‍රෑම් 5 අපිට ලීටර් 16ක මිශ්‍ර කරගෙන ස්ප්‍රේ කරන්න පුළුවන්. මම මේව ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. දැන්ට නිකන් දල විදියට තමයි මම කිව්වේ. ඉතින් මම හිතනවා ඔයාලට අවබෝධයක් එන්න ඇති කියලා. රෝගයක් නැති අවස්ථාවකදී වුණත් අපි කොහොමද කෘමිහානියක් ඇති නොවන විදියට ඇන්තූරියම් වගාව පරිස්සම් කරගෙන ලස්සනට කරගෙන යන්නේ කියන එකයි අද මට කියලා දෙන්න ඕන උනේ. ඉතින් මම හිතනවා ඔයාලට මේක ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. ඊළඟ වීඩියෝවෙන් හම්බ වෙනකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.